අයිබෝන් අද අපි හදන්න යන්නේ කිරිත එක. මුලින්ම අපි කේතලෙන් උණු වතුර රත් කර ගැනීමට ඕනිය. දැන් අපි තේකොළ හැටි දෙකක් දාගනිමු. ඊට පසු උණු වතුර දමා පැහෙන්න තියාගනිමු. අපි තේකොළ පැසෙනකන් ලොකු චුට්ටක් කප් එකට අපි දාගමු කිරිපිටි සහ සීනි. දැන් අපි කහට සොල්පයක් දමා කිරිපිටි සහ සීනි හොඳට මිශ්‍ර කරගමු. දැන් අපි කිරිපිටි සහ සීනි හොඳට මිශ්‍ර වූ පසු ඉතුරු කහ ටික එකතු කරගනිමු. හොඳට මිශ්‍ර කරමු.